හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ගොඩක් අය මට කෝල් කරලා මැසේජ් කරලා ඇහුවා ඉස්රාල් ඉදිකිරීම් ශාස්ත්‍ර ඉන්ටර්වයුවකට මොකද වුණේ, ඉස්රාල් ඉන්ටර්වයුව තියෙයිද, ඒ ගැන අලුත් තොරතුරු කියන්න කියලා. ඉතින් මොකට කලින්ම රෙජිස්ටර් වෙන විදිහ කිව්වා. ඊට පස්සේ ඩොකියුමන්ට් බාර දෙන විදිහ අපි වැඩ කටයුතු කරා. ඊට පස්සේ ඔයගොල්ලන් ප්‍රී ටෙස්ට් කළා. ඉස්රාල් ලාස්ට් ෆයිනල් ඉන්ටර්වයුවට මුහුණ දෙන්න කට්ටියට තියගායට මම කිව්වා මේ මාසේ 8 වෙනිදා ලංකාවට එනවා ඉස්රායිලෙන්. ඇවිල්ලා 9ත් 16ත් අතර ඉන්ටර්වයුව පැවතෙනවා. ඒ වගේ ඉන්ටර්වයුව පටන් ගත්තා. නොස්තු විදිර අන්තිම දවස් තුනේදී ඉන්ටර්වයුව එක නතරවීමක් වුණා. ඒ හේතුව ඔයාලා දන්නවා. ඉරානයත් ඉස්රායලත් අතර එකපාරේ යුද්ධයක් හටගත්තා. ඒ විද්දී ඊස්ට්‍රයිලෙන් තිබායතනින් තමයි හෙල ඉන්ටර්වයුව කරේ. ඒ තවත් කන්ස්ට්‍රක්ෂන් සමාගම් වලින් කට්ටිය එයාට නැවතත් ඊස්රායලට එන්න කියලා තිබුණා. ඒ හින්දා ඒගොල්ලන් ඉන්ටර්වයුව නතර කරා. ඉතින් නතර කරපු එකෙන් අන්තිම දවස්වල හිටපු කට්ටිය ඉන්ටර්වයුව පේස් කරන්න බැරි වුණා. ඒකට පේස් කරපු අයට මට කියන්න තියෙන අය බය වෙන්න එපා. එයාගේ ප්‍රතිඵල වෙනම අවුට් කරනවා. කියන්නේ ඉන්ටර්වයුවට මුහුණ දුන්න අයට වෙන ප්‍රතිඵලයක අවුට් කරනවා. ඒ විදිහත් ඔයාලා දැන් මම කලින් දැනුවත් කරා අගෝස්තු මාසේ මේ ඉන්ටර්වයුවකින් පස්සේ තව ඉන්ටර්වයුවක් කන්ස්ට්‍රක්ෂන් පටන් ගන්න තිබුණේ. මේගොල්ලන් තීරණය කරන් හිටියේ එහෙමයි. නැවතත් අගෝස්තු මාසේ ආයෙ ඉන්ටර්වයුවක් තියෙනවා. දැන් මේ යන වාතාවරණයත් එක්ක අගෝස්තු මාසේ ඉන්ටර්වයුව සහ මේ ප්‍රතිඵල අවුට් කරන එක පොඩ්ඩක් ප්‍රමාදයක් වීමක් වෙනවා. ඊළඟ කාරණය තමයි ජෙනරල් ඇප්ලයි කරපු අයගේ ප්‍රී ටෙස්ට් එක කලින්ම තිබුණා. ඒගොල්ලන් ප්‍රී ටෙස්ට් එකෙත් කණ්ඩායම් 3කට ප්‍රී ටෙස්ට් නතර කරා. හේතුව ඒගොල්ලන් 16 මීටර් ක්‍රෝස් කරලා 16න් පස්සේ පටන් ගන්න. ඉතින් එයාටත් ඒ ප්‍රී ටෙස්ට් එකට මැසේජ් එන්න පොඩ්ඩක් ප්‍රමාදයක් වෙයි. ඊට පස්සේ හිටියේ ප්‍රී ටෙස්ට් එක ක්ලෝස් කරලා 25 ඊස්ට්‍රේලියාවෙන් නැවතනවා ජෙනරල් කට්ටියගේ ලාස්ට් ඉන්ටර්වයුව එක බලන්න. මේ වගේ සැලසුමක් තමයි තිබුණේ. සැලසුම දැන් සහ මුලින්ම වෙනස් වීමක් වෙලා තියෙනවා. මේ ඔක්කොම දින හිට මෙට වෙයි. කවුරුත් බය වෙන්න එපා. ජෙනරල් ප්‍රී ටෙස්ට් එකට ආපු නැති අය ප්‍රී ටෙස්ට් එකේ මැසේජ් එක නැවත එනවා. ඊට පස්සේ ඒගොල්ලන් ලාස්ට් ඉන්ටර්වයුව එකක් තියෙනවා. ඒක හැබැයි ප්‍රමාදයක් වෙයි. පොඩ දීර්ඝ කාලයක් යයි. කන්ස්ට්‍රක්ෂන් ඉන්ටර්වයුව පේස් කරපු අයට ප්‍රතිඵල වෙනම අවුට් කරනවා. ඒක ගැන කිසි බය වෙන්න එපා. ඉන්ටර්වයුවට මුහුණ දෙන්න බැරි වෙච්ච අයට දැන් අගෝස්තු මාසේ ඉන්ටර්වයුවක් තියන්න තීරණය කරන් හිටියානේ. ඒක පොඩ්ඩක් දින හිට මේ වෙලාවක පටන් ගන්න ඕනේ අනිවාර්යෙන්. ඒ ඉන්ටර්වයුවට ඒ කට්ටියව දානවා. ඔක තමයි දැනට තියෙන අලුත්ම තොරතුර. හැබැයි දිනේ කවදද කියන දේ හරියට මට කියන්න බෑ. හේතුව ඊශ්‍රායල ඉරාන අතර දැනටමත් යුද්ධය පැවතෙන නිසා. නැවතත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු මම සමුගන්නවා.